මේ ළඟදී මේ සති දෙකකට ඉඳලා උඩදී මම තංගල්ල පැත්තට යනකොට ඇඹිලි පිටියේ ඉඳන් මට හම්බ වෙන පුතේ අඟුණුකොළ බැලැස්ස කියන ලොකු බන්ධනාගාරේ හම්බ වෙනවා. ඒ බන්ධනාගාරයේ ඉස්සරහින් මම යනකොට උදේ 5යි කාල විතර වෙලා ඇති. හරියට එළිය වැටලා තිබුණේ නැහැ. නමුත් ඒ 5යි කාලෙට මම දැක්ක බන්ධනාගාරයේ ඉස්සරහින් යනකොට අර බන්ධනාගාරයේ ඉස්සරහා තියෙන කොඹ ගහ යට තිබුණ කොන්ක්‍රීට් බංකුවේ වයසක අම්මා කෙනෙක් වාඩි වෙලා හිටියා. ඒ බන්ධනාගාරයේ ඇතුළට ගිහිල්ලා සිරකරුවන්ට කතා කරන හින්දා මට හිතුණා අර අම්මත් එක්ක එක විනාඩියක් කතා කරලා යන්න ඕනේ කියලා. මං වාහනේ නවත්තලා අම්මා ළඟට ගිහිල්ලා ඇහුවා අයියා අම්මා මෙතන ඉන්නේ. මේ අම්මා කියනවා මම ආවේ මගේ චූටි පුතාව බලන්න. චූටි පුතාව. එතකොට මං ඇහුවා අම්මේ උදේ 5යි කාලයි වෙලාව. දැන් සිරකරුව බලන්න දෙන්නේ. උදේ 9ක් පහු වෙලා. අයිය අම්මා මේ වෙලාවේ මෙතෙන්ට ආවේ. මේ අම්මා කියනවා මහත්තයෝ මම මෙතෙන්ට ආවේ උදේ පාන්දර 3ට. මොකද මගේ චූටි පුතා නැතුව මට ගෙදර නිින්ද යන්නේ නැහැ. මං ඇහුවා අම්මගේ ඔය චූටි පුතාගේ වයස කීයද කියලා. මේ අම්මා කියනවා චූටි පුතාගේ වයස අවුරුදු 38යි. අවුරුදු 18ට වැඩි එක දරුවෙක්වත් මෙතන නැහෙනි. නමුත් අවුරුදු 38 පුතාව බලන්න වයසක අම්මා බන්ධනාගාරය ඉස්සරහට ඇවිල්ලා. පුතේ අම්මා ඒ අම්මගේ අතේ තිබුණ රතු පාට පරණ ටියුලික් කවරයක්. ඒ ටියුලික් කවරේ බඩු වලින් පුරවලා තිබුණා. මං ඇහුවා අම්මගේ මොනවද මේ බෑග් එක ඇතුලේ තියෙන්නේ. මේ අම්මා කියනවා එයාගේ චූටි පුතා කන්නාස කෑම જાති තමයි අර බෑග් එකේ තියෙන්නේ. ඒ අම්මා ඇඳගෙන හිටපු ඇඳුම පුතේ ගොඩක් පරණ ඇඳුමක්.